සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් ඔයාලත් එක්කතු වෙන්නේ මගේ නාලිකාවේ පළවෙනි දෙවෙනි වීඩියෝ එකත් සමග. ඉතින් පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරේ මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් කියන්නේ මොකක්ද කියලා. ඒ ගැන මූලික හැඳින්වීමක් කරා. ඉතින් ඔයාලා හැමෝම ඒ ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔයාලත් එක්ක මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්තට මූලිකම බලපාන සිද්ධාන්තයක් තමයි මිනුම් කියන්නේ. ඉතින් අද මිනුම් ගැන යම්කිසි හැඳින්වීමක් කතා බහක් ඔයාලත් එක්ක සිදු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට යම්කිසි දැනුමක් ලබා ගන්න අරමුණින්. ඉතින් අපි බලමු අපි මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්තට යොදා ගන්න මිනුම් මොනවාද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මිනුම් වර්ග දෙකක් අපි පාවිච්චි කරනවා. එකක් අඟල්. ඒ කියන්නේ බ්‍රිටිෂ් ක්‍රමයට මිනුම් ලබා ගන්න අඟල්. ඊළඟ විදිය තමයි මිලිමීටර්. මෙට්‍රික් ආකාරයට අපි පාවිච්චි කරන මිලිමීටර්ස්. ඒ කියන්නේ ගොඩක් දුරට මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්තේ අපි පාවිච්චි කරන්නේ කුඩාම මිනුම් මේකක. ඒ කියන්නේ මිලිමීටර් තමා ගොඩක්ම කතා කරන්නේ. කියන්නේ සෙන්ටිමීටර් මීටර් ඒවත් අවශ්‍ය වෙනවා. නමුත් මූලික වශයෙන්ම කුඩාම එකක තමයි අපි පාවිච්චි කරන්නේ මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්තට. ඉතින් අපි බලමු අඟල් ගැන යම්කිසි හැඳින්වීමක් කරමු. ඉතින් ඔයාලා දන්නවා අඟලක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි බලමු එක බෙදෙන්නේ කොහොමද කියලා. අඟල බෙදෙන්නේ. අඟලක් කියන්නේ සාමාන්‍යයෙන් මිලිමීටර විදිහකට ගත්තොත් මිලිමීටර 25.4ක ප්‍රමාණයක් යම්කිසි දුරක්. ඉතින් අපිට ඒ අඟල බෙදන්න පුළුවන් කුඩාම කොටස් වලට. ඉතින් ඒ කුඩාම කොටස් වලට බෙදලා තමයි අපි ගොඩක් දුරට මිනුම් කියවන්නේ. ඉතින් අඟල මූලික වශයෙන්ම දෙකට බෙදුවොත් අඟල් භාගයයි. ඊට පස්සේ අපිට බෙදන්න පුළුවන් අඟල් කාලට. ඊට පස්සේ ආපහු ඒක බෙදන්න පුළුවන් අපිට 8න් කොටසක් විදිහකට. ඒ වගේ 16න් කොටසක්, 32න් කොටසක්, 64න් කොටසක් දක්වා මේ අඟල අපිට කොටස් වලට බෙදන්න පුළුවන්. එතකොට අඟල් වල කුඩාම ඒකකය සාමාන්‍යයෙන් අපි යොදාගන්නේ 64න් එකක් විදිහකට තමයි. ඉතින් ඊටත් වැඩිය බෙදන්න පුළුවන්. තව ඉතින් අපි ගොඩක්ම සම්මත විදිහකටම බෙදාගත්තොත් මේ 64න් එකට තමා මෑත කාලේ මේ බහුලවම අඟල් පැත්ත භාවිතා කරා. ඉතින් මේ අඟල් සාමාන්‍යයෙන් බටහිර රටවල් තමා ගොඩක්ම අඟල් වලට කාර්යයන් කරන්න පාවිච්චි කරේ. එතකොට අඟලේ අපි විශාල වෙන විදිහට බැලුවොත් එහෙම අඟල් 12ක් කියන්නේ අඩියක්. අන්න ඒ වගේ ඉස්සරහට විහිදලා යනවා. ඉතින් අපි අඟල් දෙකක් කියන්නේ මිලිමීටර 50.8ක්. අන්න ඒ වගේ මිලිමීටර එක සසඳලා අපිට මේ අඟල් පැත්ත කතා කරන්න පුළුවන්. ඉතින් මිලිමීටර් ක්‍රමය ලෝකෙට හඳුන්වා දුන්නට පස්සේ අඟල් භාවිතය ගොඩක් දුරට අඩු වුණා. කියන්නේ අඟල් වලින් වැඩ කරන්න ගත්ත ප්‍රමාණය ගොඩක් දුරට අඩු වුණා. ඒ වුණාට මෑත කාලෙත් අඟල් පාවිච්චි කරනවා. අඟල් වලින් අපි මේ ප්‍රොසෙසින් ඉංජිනේරින් පැත්තට අදාළ දේවල් අපිට තියෙනවා. ඒ කියන්නේ මම ඉස්සරහට කතා කරන්නම් මේ අඟල් පාවිච්චි කරන්නේ කොහොම අවස්ථාවලද කියලා, මොන වගේ කාර්යයන් කරනකොටද කියලා. ඉතින් අපි වැඩි පැත්තක්ම ගොඩක් කතා කරන්නේ මිලිමීටර පැත්ත. ඉතින් අපි මිලිමීටර පැත්ත බලමු කොහොමද හඳුන්වගන්නේ කියලා. ඉතින් කාර්මික විප්ලවයේ අවසාන කාලයේදී මේ ප්‍රංශ විද්‍යාඥයන්ට අවශ්‍ය වුණා ලෝකයටම පොදු මිනුම් ක්‍රමයක් හඳුන්වා දෙන්න. ඉතින් ඒකෙන් හඳුන්වා දුන් ඒකකයක් විදිහට තමයි මේ මිලිමීටර සැලකෙන්නේ. ඉතින් මිලිමීටර් හොයාගත්තට පස්සේ ඉතාමත් කුඩාම මිනුම් මේකක කියවගන්න
හැමෝටම පුළුවන් වුණා. ඉතින් ඒකෙන් අපි බලමු වර්නිය පරිමාණ සහ මයික්‍රෝ පරිමාණ කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපිට වර්නිය කැලිපර් එක පාවිච්චි කරලා ගන්න පුළුවන් කොඩාම මිනුම් එකකේ තමා මිලිමීටරයෙන් 100න් කොටස් 2ක. ඒ කියන්නේ අපිට යම්කිසි වර්ක් පීස් එකක් පාවිච්චි කරලා ඒකේ වර්ක් පීස් එකේ ලබා ගන්නකොට 0.02ක මිලිමීටර අගයකින් ඒ කියවීම ලබා ගන්න පුළුවන්. ඒ වගේම මයික්‍රෝමීටරයෙන් 0.01ක ඒ කියන්නේ මිලිමීටරයෙන් 100න් එක කොටසක කියවීමක් අපිට මයික්‍රෝමීටරය පාවිච්චි කරලා ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු වර්නිය කැලිපර් එක කොහොමද කියලා. අපි මේ වර්නිය කැලිපරේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් මුලින්ම කැලිපරයක් නිෂ්පාදනය කරලා තියෙන්නේ පුරාණ රෝමය සහ ග්‍රීසියේ. ඉතින් ඒ කාලේ එහෙම ක්‍රමාංක තිබිලා නැහැ. ඒ කියන්නේ මිනුම් හරියටම තිබිලා නැහැ. ඉතින් ඒ අය යම්කිසි ලෝහයක් හෝ ලී ආධාරක දෙකක් එකතු කරලා නිකන් උදාහරණයක් විදිහට ඔයාලා බලන්න ඔයාලා දැකලා ඇති බෙදුම් කටු අන්න ඒ වගේ බෙදුම් කටුවක් වගේ උපකරණයක් පාවිච්චි කරලා තමයි යම්කිසි මිනුමක් ලබාගෙන තියෙන්නේ. එතකොට මිලිමීටර් රඟල් එහෙම කිසිම දෙයක් තිබිලා නැහැ. ඉතින් ඒ කට්ටිය ඒ විදිහට කෝටු කැල් දෙකක් එකතු කරලා ලී වැඩ කරගන්න, එතකොට ඒ කියන්නේ කරත්ත රෝද හදාගන්න, ඒ වගේ කැටයම් කපන්න, ඒ වගේ මූර්ති නිර්මාණ වලට පාවිච්චි කරලා තියෙන්නේ කැලිපරේ. ඉතින් මධ්‍ය යුගයේදී ඒවයි පිටත ඇතුළ ඒ කියන්නේ පිටත මිනුමක් ලබා ගන්න, ඇතුළත මිනුමක් ලබා ගන්න අන්න ඒ විදිහට යම්කිසි රූලක් පාවිච්චි කරලා ඒ විදිහට මිනුම් ලබාගෙන තියෙනවා. හරි, අපි බලමු එතකොට කාර්මික යුගයේදී කොහොමද කැලිපරයක් උපත ලැබුවේ කියලා. ඒ කියන්නේ හරිම දැනට භාවිතා කරන කැලිපර් එක හැදුනේ කොහොමද කියලා. ඉතින් 1600 දශකයේ පියර් වර්නිය මහතා විසින් තමයි මේ වර්නිය කැලිපර් එක ලෝකෙට හඳුන්වා දුන්නේ. ඉතින් ඔහුට ගරු කිරීමක් විදිහට තමයි ඔහුගේ නමේ වර්නිය කොටස යොදාගෙන අදටත් වර්නිය කැලිපර් විදිහට ලෝකේ පාවිච්චි කරන්නේ නම යොදාගන්නේ ඔහුට ගරු කිරීමක් වශයෙන්. ඉතින් ඒ ගෞරවය පියර් වර්නිය මහතාට තමයි ලැබෙන්නේ. ඉතින් ඔහු තමයි මුල්වරටම නිවැරදි, ඒ කියන්නේ නිර්වද්‍ය මිනුමක් ලබා ගන්න පුළුවන් වර්නිය කැලිපර් එක නිෂ්පාදනය කරන්නේ. ඉතින් එහි දැනට පවතින කැලිපර් හා සමාන මිනුම් ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා ඒ කාලේ. ඉතින් අද දැන් ලෝකයේ දියුණුවත් එක්ක කැලිපර් විවිධ විදිහට දියුණු වෙලා අප්ඩේට් වෙලා ඩිජිටල් කරණය දක්වාම කැලිපර් නිෂ්පාදනය කරනවා. ඉතින් ඩිජිටල් කැලිපර් ලෝකෙට ආවත් එක්ක මිනුම් ශේෂ්ත්‍රයට ඉතාමත් මේ ප්‍රොසෙස් එන්ජිනියරින් පැත්තට විශාල විදිහට වාසි ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ලබා ගන්නා මිනුම් ඉතාමත්ම නිවැරදි, 100%ක්ම නිවැරදි මිනුම් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කාර්යක්ෂමයි. ඉතින් මේ දේවල් හින්දා ඩිජිටල් වර්නිය දක්වාම ඉතින් මේ වර්නිය කැලිපර් එකක් කියන්නේ ප්‍රොසෙස් එන්ජිනියර් කෙනෙක්ගේ හදවත බඳ. ඒ කියන්නේ ප්‍රොසෙස් එන්ජිනියර් කෙනෙක්ට අත්‍යවශ්‍යම උපකරණයක් තමයි මේ වර්නිය කැලිපර් එක සහ මයික්‍රෝමීටර එක. ඉතින් මේ වර්නිය කැලිපර් ඊළඟට වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මයික්‍රෝමීටරය ගැන ඔයාලත් එක්ක. ඉතින් ඒ වගේ තව මේ ප්‍රොසෙස් එන්ජිනියරින් කියන පැත්තට අදාළ මම ලබාගත් අත්දැකීම් සහ මගේ තිබෙන දැනුම
ඔයාලත් එක්ක ඉස්සරහට බෙදා ගන්න මං කැමතියි. ඉතින් ඒ ගැන උනන්දුවක් දක්වනවා නම් ඔයාලා මාව ෆලෝ කරලා තියාගන්න. තව වීඩියෝ ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මේ ප්‍රොසෙසින් ඉංජිනීරින් පැත්තට අදාළ දේවල් ගොඩක්. හරි එහෙනම් අදට මං ගිහින් එනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.